අපි බලමු බබල් ස්ටිච් එකක් කොහොමද අපි මැජික් රින් එක ගොතපු ඩබල් ක්‍රොෂේ වලට කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ වලින් තමයි අපි මේක කරන්නේ. එතකොට ඩබල් ක්‍රොෂේ එක සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නැතුව ඩබල් ක්‍රොෂේ එකේ පළවෙනි ලූප්ස් දෙක විතරක් අපි පන්නලා ඒ වගේ ලූප්ස් ටිකක් කටුවට එකතු කරගන්න ඕනේ. මම දැන් මේ පෙන්නන වීඩියෝ එකේ මම චේන් එකට ඩබල් ක්‍රොෂේ 5ක ලූප්ස් තමයි මේ කටුවේ ඉතුරු කරගන්නේ. ඒ ඉතුරු කරගත්ත පහම එකපාරම චේන් එකකින් ඔක්කොම ටික පන්නන එක තමයි කරන්නේ. ඉතින් අපි මේකට තමයි බබල් ස්ටිච් කියලා කියන්නේ. මෙන්න මේ පෙන්නන චේන් පහ එක චේන් එකකින් පන්නලා එතනට චේන් එකකුයි තව වැඩිපුර චේන් එකක් දානවා අපි ඊළඟ චේන් එකත් එක්ක පරතරය හදාගන්න. ඒ විදිහට මැජික් රින් එක වටේම තියෙන ඩබල් ක්‍රොෂේ 12 චේන්ස් 12ට අපි බබල් ස්ටිච් එකෙන් එහෙම නැත්නම් බබල් ගෙතුමෙන් ගෙතුම් 12ක් කරලා ලස්සනම ලස්සන රවුමක් කම්ප්ලීට් කරගන්නේ. ඒක අපි ඇත්තටම මල් පෙති වලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ රූපේ තියෙන විදිහට. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ආයි පාඩමකින් හම්බෙමු.